හයි කොහොමද? ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. විශේෂයෙන්ම SSW වලින් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා මේකේ හිතෙනවා. මොකද විශේෂයෙන්ම group වල ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි එක එක ෆීල්ඩ් වලින් ගියාම ඔයාලා ගන්න ජපානයට ආවම ලැබෙන වැටුප් කොහොමද? ඒකේ වියදම් කොහොමද? ඉතුරුව කොහොමද? ලංකාවට කීයක් ගෙවන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ගොඩාක් ගෲප් වල ඉන්න අය සමහරෙන් ලංකාවේ ඉඳන් එක්සෑම් කරලා ඉන්ටර්විව් පාස් වෙලා සමහර විට ඒජන්සියක් නැතුව ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න අයගේ ගොඩාක් ප්‍රශ්නේ තමයි SSW ඕනම ෆීල්ඩ් එකකින් ජපානයට ඇවිල්ලා Tamanට ලබා ගන්න පුළුවන් වැටුප කොහොමද වියදම් කොහොමද සහ ලංකාවට යවන මුදල කොයි වගේද කියලා. ඉතින් ගෲප් වලින් එහෙම අහලා Tamanට දල අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට හිතන්න අමාරුයි කෙනෙක්ට ලැබෙන වැටුපම Tamanට ලැබෙනවා කියලා. මොකද ඒක ගොඩාක් හේතු කාරණා නිසා වෙනස් වෙනවා. මොකද ඔයා එන්නේ ෆුඩ් සර්විස් වලින් නම්, කෙයාගිවර් වලින් නම්, නැත්නම් ඇග්‍රිකල්චර් වලින් නම් ඒ ෆීල්ඩ් වලට අදාළව ඔයාලට ලැබෙන වැටුප වෙනස් වෙනවා. අපි කිව්වොත් දැන් සාමාන්‍ය ෆුඩ් සර්විස් වලින් ආපු කෙනෙක් සහ කෙයාගිවර් වලින් ආපු කෙනෙක්ගේ වැටුප වල ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් කියන්නේ එහෙම නැති අවස්ථාවක් තියෙනවා. ගොඩාක් දුරට වැටුපේ වෙනස්කම් තියෙනවා. ඒ වගේම තමයි අපි දැන් කියමු ෆුඩ් සර්විස් වලින්ම දෙන්නෙක් ඇවිල්ලා දැන් අපි කෙනෙක්ගෙන් අහනවා නම් ඔයා ෆුඩ් සර්විස් වලින් ගිහින් ඔයාගේ ලැබෙන වැටුප කොහොමද? එයා කියනවා මට කොළ 18ක් වගේ ලැබෙනවා කියලා. එතකොට අපිට දැන් මටත් හිතන්න පුළුවන් එහෙනම් මටත් කොළ 18ක් වගේ ගන්න පුළුවන් කියලා. ඒ වගේ අදහසක් ගන්නත් අමාරුයි. මොකද එකම ෆීල්ඩ් එකකින් ජපානයට ඇවිල්ලා දෙන්නෙක්ගේ අතර තියෙන වැටුපෙත් ගොඩාක් වෙලාවට වෙනස්කම් තියෙනවා. ගොඩාක් වෙලාවට නේ ගොඩාක් දුරටම වෙනස්කම් තියෙනවා. මොකද එක එක හේතු නිසා. මම කියන්නම් වැටුපේ වෙනස්කම් කොහොමද මොන හේතු නිසාද වෙන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මම මගේ ස්පේස් ෂීට් එකත් එක්ක අරගෙන වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. මම දැක්ක ගොඩාක් අයට ලංකාවේ ඉඳන් ජපානයට එන්න බලාපොරොත්තු වෙන ගොඩාක් අයගේ ප්‍රශ්නේ තමයි ලැබෙන වැටුප කොයි විදිහද? ඒක කොහොමද වියදම් කළමනාකරණය කරගන්නේ ලංකාවට මුදලක් එවන්නේ? එතකොට මම විශේෂයෙන්ම කතා කරන්න හිතුවා මට දැන් මේ ජපානයට ඇවිල්ලා ජපානයේ මගේ යාළුවන්ගේ තියෙන අත්දැකීම් එක්ක මම ආපු දැකපු දේවල් එක්ක කොහොමද මේ වැටුපේ වෙනස්කම් වෙන්නේ කියන එක මේ එක්කම කතා කරන්න. විශේෂයෙන්ම දැන් SSW හඳුන්වා දීමේ ඉඳලා අද වෙනකන් ලංකාවට ෆීල්ඩ් කීපයක්ම ඕපන් වෙලා තියෙනවා. ගොඩක් දුරට මුල් කාලේදී ෆුඩ් සර්විස් කෙයාගිවර් ඇග්‍රිකල්චර් වලින් පටන්ගෙන අද වෙනකොට විශාල ඇකමඩේෂන් එතකොට ඒ වගේ ගොඩාක් ෆීල්ඩ් ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ එන ෆීල්ඩ් වලින් ෆීල්ඩ් එක අනුවත් ඔයාට ලැබෙන වැටුප වෙනස් වෙනවා. ෆීල්ඩ් එක අනුව දැන් ෆුඩ් සර්විස් කෙයාගිවර් ඇග්‍රිකල්චර් ඔය ෆීල්ඩ් තුන් දෙනෙක් ජපානයට එනවා නම් ඒ තුන් දෙනා අතර වැටුපේ වෙනස්කම් තියෙනවා. එහෙම වැටුපේ වෙනස්කම් නැති වෙන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට ඒක වැටුප සමාන වෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. ඒක ගොඩක් දුරට කියන්න බෑ. ඒක ගොඩක් දුරට වෙනස්කම් තියෙනවමයි කියලා. ඒක සමාන වෙන අවස්ථාවක් නැතුවම නෙවෙයි. මම මේ කියන කරුණු හරියටම ස්ථිරවම එහෙමමයි කියලා කියන්න බෑ. මොකද වැටුපේ සමානකම් සමහර වෙලාවට තියෙන්නත් පුළුවන් එක එක කාරණා නිසා. විශේෂයෙන්ම ඔයාලට මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට දල අදහසක් ගන්න. දැන් මගේ පඩියත් එක්ක මම ගන්න සැලරි එකත් එක්ක ඔයාලට සාමාන්‍ය දල අදහසක් ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ ෆීල්ඩ් එකකින් ජපානයට ඇවිල්ලා මේ වගේ වියදම් එක්ක මේ වගේ ගාණක් තමයි මට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් එන ෆීල්ඩ් එකේ වෙනස්කම් එන ෆීල්ඩ් එක වෙනස් වෙනකොට සැලරි එක වෙනස් වෙනවා වගේම ඔයා ජපානයේ එන පැත්ත
කියමුකෝ යා ටෝකියෝ පැත්තට ආවා එහෙම නැත්නම් ඕසකා ඒ වගේම ෆුකෝකා ඔය වගේ එක එක පැති වලට එනවනේ. එතකොට ඒ පැත්ත අනුවත් ඔයාගේ ලැබෙන සැලරි එක වෙනස් වෙනවා. ඒ වගේම දැන් ෆීල්ඩ් එකේ වෙනස්කම් අනුව සැලරි වෙනස් වෙනවා වගේම එකම ෆීල්ඩ් එකක දෙන්නෙක්ට වුණත් සැලරි එක වෙනස් වෙනවා. මොකද එයාලා ඒ දෙන්න යන කයිෂ එක අනුව තමන් යන කම්පැනි එක අනුව ඒ කම්පැනි එකෙන් තමන්ට ලැබෙන OT කරන්න පුළුවන්ද, බෝනස් ලැබෙනවද, එහෙම නැත්නම් මූලික වැටිපු කොහොමද, ඒට අමතරව ඒගොල්ලන්ට එයාට ලැබෙන බෙනිෆිට්ස් මොනවද, ඔය දේවල් එක්ක එකම ෆීල්ඩ් එකකින් ජපානයට ආවත් කයිෂා දෙකක නම් කම්පැනි දෙකක නම් ඒ දෙන්නට ලැබෙන වැටුපේ වෙනස්කමුත් තියෙනවා. ඒ වගේම තමයි ඒ දෙන්න ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ කෙනා ජීවත් වෙන්නේ සිටි එකක් ළඟද, එහෙම නැත්නම් සිටි එකෙන් ටිකක් ඈතද, එහෙම නැත්නම් ගම්බද පැත්තකද, ඔය දේවල් එක්ක තමන්ගේ වැටුපේ වෙනස්කම් වෙනවා. වැටුපේ වෙනස්කම් කියන්නේ තමන් ලබන වැටුප සහ වියදම් වල වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලින් වෙනස්කම් වෙනවා වගේම ඊළඟට තමයි තමන්ට යන වියදම්. වියදනුත් විශේෂයෙන්ම වෙනස්කම් තියෙනවානේ. දැන් එක්කෙනෙක් ඇවිල්ලා ජීවත් වෙන්නේ ෂෙයා හවුස් එකක නම්. තවත් කෙනෙක් ඇවිල්ලා ජීවත් වෙන්නේ තනිවම ඇපාර්ට්මන්ට් එකක නම් ඒ දෙන්නට යන වියදනුත් වෙනස්කම් ඇත්තටම වෙනවා. ගොඩාක් දුරට ජපානයේ ෂෙයා හවුස් එකක ජීවත් වෙනවා කියන්නේ Tamanට යන වියදමේ ගොඩාක් ඉතිරියක් තියෙනවා. තමන් තනි ඇපාර්ට්මන්ට් එකකට වගේ ගියොත් ඒකේ Tamanට යන වියදම් ගොඩාක් වැඩි. ඒක එහෙමයි කියලා කියන්නත් බෑ. සමහර වෙලාවට ඒකේ වෙනස්කම් වෙන පැතිත් තියෙනවා. එහෙමත් ඇති. මම දන්නේ නැති වුණාට මම හිතනවා මම එහෙමත් ඇති කියලා. සමහර විට ඇපාර්ට්මන්ට් එකකට කෙනෙක්ට ඊට වැඩි අඩු වෙන්න පුළුවන්. ෂෙයා හවුස් එකක කෙනෙක්ට ඊට වැඩි වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට මම දන්න විදිහට ගොඩාක් දුරට ෂෙයා හවුස් එකක ජීවත් වෙනවා කියලා කියන්නේ ඔයාගේ පඩිය ගොඩාක් දුරට ඔයාට සැලරි එකක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම ජීවත් වෙන්නේ ෂෙයා හවුස් එකක. එතකොට දැන් මම මගේ සැලරි එකත් එක්ක කතා කරන්න ගොඩාක් දුරට තනි ඇපාර්ට්මන්ට් එකක වගේ ජීවත් වෙනවා නම් එයාට ඒ ජීවත් වෙන ඇපාර්ට්මන්ට් එකට වෙනම ගාණක් වෙන් කරන්න වෙනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, Wi-Fi, ගෑස් ඔය දේවල් වලට වෙන වෙනම සමහර වෙලාවට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඔය දේවල් එක්කම සමහර වෙලාවට ගොඩාක් දුරට කොළ 6කට වගේ යන්න පුළුවන්. දැන් මම ජීවත් වෙන ඇත්තම ෂෙයා හවුස් එකේ මට ඇත්තම ලොකු ඉතුරුවක් තියෙනවා. මොකද මම ජීවත් වෙන ෂෙයා හවුස් එකටත් ඒ වගේම Wi-Fi, ගෑස්, වතුර, කරන්ට් ඔය හැම දෙයකටමත් එක්කම මට කොළ 3ක වගේ ගාණක් තමයි මගේ පඩියෙන් කැපෙන්නේ. ඉතින් ඇත්තටම මට අනිත් අයගේ දේවල් ඇහුවාම එයාලා ජීවත් වෙන විදිය, එයාලා යන විදන් එක බැලුවාම ඇත්තටම මට ඒක ගොඩාක් ලාභයක්. මොකද ෂෙයා හවුස් එකක ජීවත් වෙනවා කියන්නේ. ඒ වුණාට ෂෙයා හවුස් එකක සහ ඇපාර්ට්මන්ට් එකක ජීවත් වෙන දෙන්නෙක්ගේ වාසි සහ අවාසි දෙපැත්තක් තියෙනවා. මම තවත් වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්නම්. මොකද ඇපාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා කියනකොට තමන්ට නිදහසේ තනිවම තමන්ගේ විදිහට ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ෂෙයා හවුස් එකක ජීවත් වෙනවා කියලා කියන්නේ තමන්ට තව කීප දෙනෙක් එක්ක තමන්ගේ කිචන් එක, වොෂ්රූම්, ඒ වගේම ටොයිලට් ඒරියා ඔය දේවල් සේරම ෂෙයා කරගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඉතින් පොඩි අර ගැටලු අපහසුතා ඇති වෙන තැන් තියෙනවා. සාමාන්‍ය දැන් ලංකාවේ දෙන්නෙක් උනත් එකට ජීවත් වෙන එකට බෝඩිමක ජීවත් වෙනවා නම් ඒ දෙන්න අතරේ ලොකු වෙනස්කම් තියෙනවනේ. තමයි ජීවත් වෙන පිළිවෙල, තමයි හැසිරෙන විදිහ, ඒක සමහර වෙලාවට අනිත් කෙනාට බාධාවක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට බාධාවක් වෙන්න පුළුවන්. ගොඩාක් දුරට එක වගේ දෙන්නෙක් හවුවෙන්නේ ගොඩාක් කලාතුරකින්නේ. ගොඩාක් දුරට ඉතින් දෙන්නෙක් අතර වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට රටවල් දෙකක දෙන්නෙක්, 3 දෙනෙක් වගේ එකට ජීවත් වෙන්න ගියොත් ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ලොකු ગેප් එකක් තියෙනවා. දැන් මම ජීවත් වෙන්නේ මියන්මා ගර්ල්ස්ලා දෙන්නෙක් එක්ක. එතකොට ඒ රටවල් වල තියෙන සංස්කෘතිය, ඒගොල්ලන් හැසිරෙන විදිහ, ගොඩාක් දුරට කිචන් එක, බාත්
ඒරියා එක ඒවා පාවිච්චි කරලා සමහර කෙනෙක් පිරිසිදුවට ජීවත් වෙන්න පුළුවන් සමහර කෙනෙක් එහෙම පිළිවෙලක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එතකොට අර ඒ දෙගොල්ල අතර පොඩි අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් අර ඒ වගේ පැත්තක් තියෙනවා. එහෙම පැත්තක් තිබුණත් ඇත්තටම වියදම් අතින් මම කතා කරන්නේ ෂෙයා හවුස් එකේ ජීවත් වෙනවා කියන්නේ ලොකු හිතියක් තියෙනවා. ඒක මම මගේ පේෂන්ට් එකත් එක්ක අරගෙන කතා කරන්න මගේ වියදම් කොහොමද බැලන්ස් වෙන්නේ මට ලැබෙන වැටුප සහ වියදම් සහ මම ලංකාවට යවනකොට මොන වගේ මුදලක් යවා ගන්න පුළුවන් වේද කියන එක. ඉතින් SSW වලින් එන්න බලාපොරොත්තු වෙන අයට මම කියන්නේ සාමාන්‍ය ජපානයේ වැඩ කරලා SSW වලින් තමන් සැලරි එකක් ලබා ගන්න කෙනෙක්ගෙන් ඒ ජොබ් එකේ විස්තර ලබා ගන්න සැලරි එක එයාට යන වියදම් ගැන කතා කරලා එහෙම නැත්නම් දැනගෙන සරල දල අදහසක් ගත්තට කමක් නැහැ. තමන්ටත් ඒ වගේම වැටුපක් ඒ වගේම වියදම් සහ ඒ වගේම ඉතිරියක් යනවා කියන එක ඇත්තටම ගොඩක් දුරට සමාන වෙන්නේ නැහැ කියන එක කියන්න ඕනේ. මොකද මගේ යාළුවනුත් දැන් මම ලබා ගන්න වැටුප සහ මගේ දැන් ටෝකියෝ ආවට ඉන්න ඒ වගේම වෙන පැතිවල ඉන්න අය ෆුඩ් සර්විස් වලින්ම ඉන්න අය ලබා ගන්න වැටුප සහ යාළට යන වියදම් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් ගොඩක් දුරට කෙනෙක් හිතන්න පුළුවන් ගමක වගේ ඇවිල්ලා අඩුපඩියක් තමයි ලැබෙන්නේ. ගොඩක් දුරට ටෝකියෝ වගේ පැත්තකට ගියාම ඊට වැඩිය ලොකු සැලරි එකක් ගන්න පුළුවන් එහෙම කියලා. ගොඩක් දුරට ඒක ඇත්ත. ගොඩාක් දුරට ඒක ඇත්ත කියලා කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඒකේ දෙපැත්තක් තියෙනවා. සමහර වෙලාවට ටෝකියෝ ආවට ඊට වැඩි අඩු ගාණක් සමහර විට නාගරික නොවන ග්‍රාමීය පැත්තක ඉන්න කෙනෙක් ඊට වැඩි ගාණක් එහෙම වෙන්න පුළුවන්. මොකද ඒක තීරණය වෙන්නේ එයා යන කයිෂ එකත් එක්ක. සමහර වෙලාවට ඒ කම්පැනි වල OT කරන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට OT කරන්න බෑ. සමහර වෙලාවට ඊගොල්ලන් බෝනස් දෙන අවස්ථා තියෙනවා. සමහර කම්පැනි වලින් බෝනස් දෙන්නේ නැහැ. සමහර වෙලාවට අවුරුද්දට දෙපාරක් බෝනස් දෙනවා. සමහර කයිෂවල අවුරුද්දට එකපාරයි. ඒ වගේ විවිධ හේතු නිසා Tamanට ලැබෙන වැටුපේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ වියදම් වල වෙනස්කනුත් සිද්ධ වෙනවා. අර මම කිව්වා වගේ එයා දැන් ගොඩාක් අඳින පළඳින කන බොන කෙනෙක් නම් එයාට වියදමට යන ගාන වැඩි. ඒ වගේම අර තනි අපාර්ට්මන්ට් එකක ඉන්නවා නම් එහෙමත් නැත්නම් ෂෙයා හවුස් එකක ඉන්නවා නම් ඒ වගේ තැන්වලදී Tamanට යන වියදම් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි Tamanට වාහනයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා නම් ජපානයේ. ගොඩාක් දුරට කා එකක් ඒ වගේම ඔය ස්කූටර් වගේ එකක් හරි වාහනයක් පාවිච්චි කරන්න වෙනවා නම් ඒ වාහනේ වෙනුවෙනුත් Tamanට ගාන වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අර ඒ දේවල් එක්ක Tamanට ලැබෙන වැටුපේ වියදම්නුත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒ හින්දා ගියපු කෙනෙක් එකම ෆීල්ඩ් එකකින් වුණත් ගියපු කෙනෙක් ගන්න පඩියම ඒ සැලරි එකම මටත් ඒ විදිහටම ලැබෙනවා. මටත් ඒ විදිහටම වියදම් වෙනවා කියන එක ඇත්තටම හිතන්න අමාරුයි. දැන් මම උදාහරණයක් කියලා කියන්නම්. දැන් මම එකම කයිෂයකේ වුණත් වෙනස්කම් සිද්ධ වෙන අවස්ථාවක්. දැන් මම දැන් මීට මාස 6කට වගේ කලින් තමයි මම ෆුඩ් සර්විස් වලින් ජපානයට ආවේ. එතකොට දැන් මම ෂෙයා හවුස් එකක තමයි ජීවත් වෙන්නේ. මගේ ලැබෙන පඩිය සහ වැටුපේ වියදම් අඩු වැඩි වීම කොහොමද කියලා මම අන්තිමට වීඩියෝ එකේ කතා කරන්න. ඉතින් දැන් මේ ළඟදී මගේ කයිෂයකට ශ්‍රී ලංකාවෙන් පිරිමි ළමෙක් ආවා. ඉතින් එයාට මේ ෂෙයා හවුස් එකේ ජීවත් වීම හැකියාවක් නැහැ. එයාට තනි අපාර්ට්මන්ට් එකක් තමයි ලැබෙන්නේ. ඒ වගේම එයාට ලයිසන් එක තියෙන නිසා එයාට වාහනයක් පාවිච්චි කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් එයාට එකම වැටුප අපි දෙන්න ලැබුවට එයාට යන වියදම වැඩි මට වැඩිය. අර ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ගොඩක් දුරට ඉතින් ගියපු කෙනෙක්ගෙන් ඔයා විස්තර අහන්න කොහොමද වියදම් අඩු වැඩි වීම ඔය විදිහට ඒ කරුණුත් එක්ක ඔයා දල අදහසක් අරගෙන ජපානයට එන්න. මොකද කෙනෙක්ගෙන් ලැබෙන පඩියේ වෙනස්කම් සිද්ධ වෙන නිසා. දැන්ම කතා කරන්න මම වැඩ කරන්නේ මොන වගේ තැනකද, මට ලැබෙන පඩිය කොහොමද, මට යන වියදම් කොහොමද, මම ලංකාවට මොන වගේ
කීයක් වගේ යවන්න මට හැකියාව තියෙනවද කියන කාරණේ. ඒකට ෆුඩ් සර්විස් වලින් ජපානයට ඇවිල්ලා මම වැඩ කරන්නේ ජපාන් රියෝකන් එක. දැන් ගොඩක් දුරට ෆුඩ් සර්විස් වල එන අයට ගොඩාක් ජපාන් හෝටල්ස් එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් රියෝකන් වගේ තමයි තමන්ගේ රැකියාව කරන්න ලැබෙන්නේ. ඉතින් මම වැඩ කරන්නේ ජපානයේ රියෝකන් එකක. ඒ වගේම මම ඔයාලට කලිනුත් මගේ වීඩියෝ වල කියලා තියෙනවා මම ගොඩක් දුරට සිටි එකෙන් ඈත කියන්නේ ග්‍රාමීය පැත්තක තමයි මගේ කම්පැනි එක තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් SSW වලින් ඇවිල්ලා ගන්න වැටුප සාමාන්‍යයෙන් කොළ 15ක් ඉඳන් අවම කොළ 10ක ඉඳන් කොළ 23 වගේ පරාසයක් වැටුපක් ගන්න අය ඉන්නවනේ ජපානයේ. ඉතින් ඒ අතර මට ලැබෙන්නේ කොළ 14ක් වගේ වැටුපක්. ඉතින් ඇත්තටම මේක අර වැටුපේ අර අඩු වැඩි වීම එක්ක මට කියන්න පුළුවන් අඩුපඩියක් කියලා. මොකද දැන් ග්‍රාමීය වගේ පැත්තක ඉන්න නිසා කොළ 14ක් කියලා කියන්නේ යන්නේ 1,40,000ක වගේ සැලරි එකක් තමයි මට ලැබෙන්නේ. ඒ සැලරි එක ලැබෙන්නේ මගේ අඩුවීම. එහෙම නැත්නම් පෙන්ෂන්, හොකෙන් ඔය දේවල් වලට කැපිලා තමයි මගේ ඒ වගේම මගේ නිෂයා හාස් එකට ඔය දේවල් වල කැපිලා තමයි මට කොළ 14 මගේ අතට ලැබෙන්නේ. මම කියන්නේ මේ 1,40,000 එහෙම නැත්නම් කොළ 14ක මුදල මේ හැමදේම කැපිලා මගේ අතට ලැබෙන මුදල. එහෙම නැතුව මේ මුළුම සැලරි එක නෙවෙයි. කියන්නේ මට ලැබෙන මුළු සැලරි එක නෙවෙයි. මුළු සැලරි එක කොහොමත් 2 ලක්ෂයක් වගේ ලැබෙනවා. ඒකෙන් අර අඩු කිරීම වෙලා තමයි මගේ අතට කොළ 14ක මන් නැත්නම් 1,40,000ක වගේ මුදලක් ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ මගේ ෂෙයා හවුස් එකටත් එක්කම කැපිලා. ඒතකොට මම අතට මේ මුදල ගත්තට පස්සේ මට වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ මගේ මාසේ කන බොන වියදම් ටික සහ මගේ ෆෝන් බිල් එක. ඒ දෙයට විතරයි මම වියදම් කරන්නේ. නැත්තම් වෙන කිසිම මට වියදමක් යන්නේ නැහැ. ඊටු මුදල සේරම මම ලංකාවට යවනවා. ඉතින් මම කතා කරන්නම් මගේ වැටුප ගැන කොහොමද මගේ මුළු පඩිය කොහොමද එතකොට ඒකෙන් කොහොමද අඩු වෙලා තියෙන්නේ ඒක මම පේ ෂීට් එකත් එක්ක කතා කරන්න. ඒ වගේම තමයි ගොඩක් දුරට මට කියන්න ඕනකම තියෙනවා ෆුඩ් සර්විස් වලින් ඇවිල්ලා මම දැන් වැඩ කරන තැන රියෝකන් එකේ මගේ working experience එක. එහෙම නැත්නම් දැන් ෆුඩ් සර්විස් වලින් එන්න බලාපොරොත්තු වෙන අයගේ ගොඩාක් ප්‍රශ්නේ තමයි ෆීල්ඩ් එකකින් ඇවිල්ලා මොන වගේ ජොබ් එකක්ද මොන වගේ ඩියුටි එකක්ද කරන්න තියෙන්නේ කොහොමද වැඩ ආපු ගමම වැඩ කරන්න පුළුවන්ද ඒ වගේ දේවල්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා මගේ ෆුඩ් සර්විස් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා මට මොන වගේ වැඩද කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට මාස 6ක කාලයක් ගෙවිලා තියෙනවා. එතකොට දැන් මේ 6ක කාලය ඇතුළත මට වැඩ කරගන්න දැන් ඒ කියන්නේ වැඩවලට හුරු වුණාද ওই දේවල් එක මම කතා කරන ඊළඟ වීඩියෝ එකේදී. විශේෂයෙන්ම මම එක දෙයක් කියන්න ඕනේ ෆුඩ් සර්විස් වලින් මම ආපු මේ ජපාන් තාලේ රියෝකන් එකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි යාලා ෆුඩ් සර්විස් වලින්ම ආපු ෆීල්ඩ් එකේම විතරක් දැන් අපි රඳවන්නේ. දැන් එකමඩේෂන් වල පාර්ට් එකත් එහෙම නැත්නම් ඩියුටි එකත් අපිට කරන්න මේ වෙනකොට මම කරනවා. ඒ වගේ පැත්තකටත් මම දාලා මට OT ලබා ගැනීම ඕවර් ටයිම් ලබා ගැනීම හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් ඔයාලට සමහර වෙලාවට ඒ වගේ chances එන්න පුළුවන් ෆුඩ් සර්විස් හරහා ගිහිල්ලා. අද වෙනකොට මම වැඩ කරන ජපාන් රියෝකන් එකේ ෆුඩ් සර්විස් ෆීල්ඩ් එකට අදාළ ඩියුටි එක වගේම ඒ වගේම තමයි මම එකමඩේෂන් පැත්තේ මම එක්සෑම් එක කරලා නැහැ. ඒ වුණාට මට ඉන්ටර්විව් එකේදී කිව්වා මේ ෆුඩ් සර්විස් වලින් එක්සෑම් එක කරා වගේම එන්න කලින් පුළුවන් නම් කරන්න එකමඩේෂන් එකට අදාළ ස්කිල් එකක්. ඒකට ඒ පැත්තට අදාළ වාට වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ වුණාට මට කරගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ එන්න කලින්. ඒ වුණාට මට ආවට පස්සේ එකමඩේෂන් පැත්තේ ඩියුටි එකක් කරන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ වගේ chances තියෙනවා ඔයාලට
ඒ නිසා ගොඩාක් දුරට උත්සාහ කරන්න. ඒ වුණාට ගොඩාක් තැන්වල එහෙම ස්කිල් එක නැත්තම් ජොබ් එක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මං හිතන්නේ මගේ මතය. එහෙම දෙන තැනුත් ඇති. දැන් අපේ එකේ නම් අපේ මම වැඩ කරන කම්පැනි එකේ නම් එහෙම මට දුන්නා. ඒ වගේ මෙයාලා කිව්වා ඒගොල්ලන්ගේ සපෝට් එක ගොඩාක් දුරට තියෙනවා ජපන් භාෂාව දියුණු කර ගැනීම. එහෙම නැත්නම් හැම වෙලාවෙම ඒගොල්ලන් කියන දේ තමයි දැන් ඉන්න ලෙවල් එකකින් ගොඩාක් දුරට ජපන් ඉගෙන ගන්න. මොකද ඊළඟට රියුකන් එකේ ෆ්‍රන්ට් එකේ වැඩ කිරීමේ හැකියාවත් ඔයාලට තියෙනවා ඔයාගේ ජපන් දැනුම වැඩි කරගත්තොත් කියලා. ඉතින් දැන් මම ඒ වෙනුවෙන් දැන් මගේ ඉස්සරහට කාලේ එන්ට්‍රි එක්සෑම් එක වෙනුවෙන් කැප කරනවා. ඒකට දැන් මට වැඩ කරනත් අතරේ වෙලාව වෙන් කර ගැනීම නොහැකියාව නිසා මට තාම එන්ට්‍රි වෙනුවෙන් පාඩම් කරන්නවත් ඒ වෙනුවෙන් ලෑස්ති වෙනත් වෙලාවක් තිබුණේ නැහැ. උනාට හැකි ඉක්මනින් ඒ අධ්‍යයන කටයුතු එහෙම නැත්නම් ඒ පාඩම් කටයුතු පටන් ගන්නවා. ඉතින් එයාලා කියන්නේ ජපන් භාෂාවේ උපරිම තලයට මම නැත්තම් මං N2 කියන මට්ටමට හරි ආවොත් ඔයාලට ඒ ෆ්‍රන්ට් ඒරියා එකේ එහෙම නැත්නම් ෆ්‍රන්ට් එකේ වැඩ කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒ වගේ chances තියෙනවා. ඉතින් මම එන්න ඉන්න අයට දෙන උපදේශය තමයි පුළුවන් තරම් ඔයාලා එන අවම ලෙවල් එක නෙවෙයි. ෆෝනේ බලන්නේ N4 එකත් එක්ක ස්කිල් එකනේ බලන්නේ. එතනින් ඇත්තටම නතර වෙන්න එපා. මම කරගත්ත එක වැරද්දක් තමයි ඇත්තටම ලංකාවේ ඉන්නකොට මම try කරේ නෑ ඇත්තටම N3 එක කරන්නවත් එහෙම try එකක් කියන්නේ ඒක අවශ්‍ය නෑ කියන එක තමයි මගේ මතය උනේ. උනාට මම එන අයට කියන්නේ පුළුවන් තරම් ලංකාවෙන් එද්දි ඔයාගේ level එක up කරගෙන එන්න. එහෙම නැත්නම් අවම වශයෙන් N3 එකවත් කරලා එන්න. කරන්නත් බැරි වුණා N3 එකේ දැනුම හරි අරගෙන එන්න. මොකද ඒක ඔයාට ඇත්තටම ජපානයේ වැඩ කරද්දී ලොකු ප්‍රයෝජනයක්. නැත්තම් වැඩ කරද්දී ඇත්තටම අපහසුතාවයක් ඇති වෙනවා. මොකද මෙයාලා එක ලෙවල් එකකට සීමා වෙලා නෙවෙයි කතා කරන්නේ ජපන් ජාතිකයෝ. ඒක නිසා ගොඩාක් දුරට එන අයට දෙන උපදේශයක් තමයි ලංකාවේදී කරගෙන එන එක තමයි ඇත්තටම ගොඩාක් වාසි. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න වෙලා ලංකාවේදී එද්දි ජපන් දැනුම උපරිම තලයට හදාගෙන එන්න. එහෙනම් දැන් කතා කරන්නම් මම මගේ පේ ෂීට් එකත් එක්ක මට කොහොමද ලැබෙන වැටුපේ වියදම් සහ ඉතිරියත් එක්ක ලංකාවට යවන මුදල කොයි වගේද කියලා. මේ තියෙන්නේ මම 2025 වසරේ පෙබරවාරි මාසේ වැඩ කරපු මාසේ ලැබෙන පේ ෂීට් එක. මේකෙදි මුලින්ම තියෙනවා මම වැඩ කරපු දින ගණන. පෙබරවාරි මාසේ මම දින 22ක් වැඩ කරලා තියෙනවා. වැඩ කරපු පැය ගාන මෙතනදී සඳහන් කරලා නැහැ. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා මම ඕවර් ටයිම් වැඩ කරපු පැය ගාන පැය 13. ඊට පස්සේ තියෙන කොටසේ තියෙනවා මගේ ලැබෙන මුදල් සහ ආදායම්. ඒකෙදි මූලික වැටුප මට හම්බ වෙන්නේ yen 1,76,000යි. ඕවර් ටයිම් මම වැඩ කරපු පැය 13 දී මට හම්බ වෙනවා yen 16,250. ඊට පස්සේ විවේක දින දෙකකදී මම වැඩ කරලා තියෙනවා. ඒ දින දෙකට මට yen 21,600ක් මුදලක් ලැබෙනවා. එතකොට මේ සියල්ලම එකතු වෙලා මට මුළු මුදල හම්බ වෙනවා 2,13,850. ඒ මුදලෙන් මගේ අඩු කිරීම වෙලා තියෙනවා කෙන්කෝ හොකෙන් එකට එහෙම නැත්නම් සෞඛ්‍ය රක්ෂණයට 11,330ක් කැපිලා තියෙනවා. ඒ වගේම තමයි සමාජ ආදායම් පෙන්ෂන් එකට මට කැපිලා තියෙනවා 20,130. රැකියා ආරක්ෂණයට yen 1,283ක් කැපිලා තියෙනවා. ආදායම් බද්ද yen 4,120යි. ඒ වගේම ෂෙයා හවුස් එක සඳහා yen 30,000ක මුදලක්, ඒ කියන්නේ කොළ 3ක මුදලක් අඩු වෙලා මුළු අඩු කිරීම yen 66,863ක මුදලක් අර 2 ලක්ෂ ගාණෙන් අඩු වෙලා තියෙනවා. එතකොට මගේ අතට ලැබෙන්නේ yen 1,46,987ක මුදලක්. ඒ කියන්නේ හරියටම කොළ 14ක වගේ මුදලක් තමයි මගේ පඩියෙන්. එහෙම නැත්නම් මගේ සැලරි එකෙන් අඩුවීම් වෙලා මගේ අතට ලැබෙන්නේ. මට අතට ලැබෙන්නේ කොළ 14ක් වුණාට මේ කොළ 14 ලැබෙන්නේ මගේ ඉන්නේ ඇපාර්ට්මන්ට් එකට. ඇපාර්ට්මන්ට් එකේ සියලුම දේවල් වලට යන වියදම් වලට කැපිලා. එතකොට මගේ අතට ලැබෙන මුදලෙන් මට මාසෙට මගේ කන බොන වියදම් ටික සහ මගේ මොබයිල් බිල් එක, ෆෝන් බිල් එක විතරයි මට ගෙවන්න
තියෙන්නේ. ඉතුරු මුදල් සියල්ලම මම ලංකාවට යවනවා. එතකොට මට ග්‍රාමීය පැත්තක ජීවත් වෙන නිසා මට ඇත්තටම ලොකු මුදලක් වියදම් වෙන්නේ නැහැ මාසෙට. මට කොලයක වගේ ගාණක් තමයි වියදම් වෙන්නේ. ඒ වුණාට මම කොල දෙකක් මගේ ළඟ තියාගෙන ඉතුරු කොල 12ම, ඒ කියන්නේ 1,20,000ම මම ලංකාවට යවනවා. එතකොට කොළ දෙකිනුත් මට සමහර වෙලාවට මාසයක් යද්දී එක කොලයක් ඉතුරු වෙනවා. මම මේ විදිහට කොළ ටික ඒ විදිහට මගේ ඉතුරුවක් වෙනම තියෙනවා. ඒ විදිහට ඔයාලගේ වියදම් ඇත්තටම කළමනාකරණය කරගන්න ගන්න පඩියේ. ඉතින් 1,20,000ක මුදලක් මම ලංකාවට යවනවා කියන්නේ මුලදී නම් ඇත්තටම ලංකාවට යවද්දී 2,00,000 ගාණක් වගේ තමයි තියෙන රේට් එකත් එක්ක ලංකාවට වැටුනේ. ඒ වුණාට මේ වෙද්දී රේට් එක වැඩි වෙලා තියෙන නිසා ගොඩාක් දුරට 2,50,000 ලක්ෂ 3කට ආසන්න මුදලක් මේ වගේ කාලයක් වෙද්දී මම යවන මුදලින් ලංකාවට වැටෙනවා. මොකද රේට් එක වැඩි වෙන නිසා. ඉතින් ඔයා යවන මුදල වෙනස් වෙනවා. ඉතින් රේට් එක අඩු වැඩි වෙන අවස්ථාවලදීත් ඔයා යවන ලංකාවට දාන මුදල අඩු වැඩි වීම වශයෙන් වෙනස් වෙනවා. ඒක රේට් එක තියෙන අඩුවෙන්ද තියෙන්නේ මම දැන් වැඩි වෙලාද ඔය අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් මේ වෙනකොට නම් 2.08ක වගේ රේට් එකක යන්නේ. ඒක නිසා මම යවන මුදල වැඩියෙන් කියන්නේ ලංකාවට යවද්දී ගාණ වැඩි. මම මෙහෙට ආව මුල අලුත රේට් එක තිබුණේ 1.86ක වගේ. එතකොට පොඩි ගාණක් වගේ තමයි සාමාන්‍ය ලක්ෂ 2ක් වගේ මුදලක් තමයි ලංකාවට මම යවන මුදලින් ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මගේ පේ ෂීට් එකේ මම ලබන වැටුප සහ වියදම් අඩුවීම එක්ක මම ලංකාවට යවන මුදල වෙන්නේ. ඉතින් ඊළඟට මම කතා කරන්නම් ඔයාලට මගේ work experience එක කොහොමද, කොයි වගේ තැනකද වැඩ කරන්න තියෙන්නේ, මොන වගේ ඩියුටි එකක්ද කරන්න තියෙන්නේ, ඒක අමාරුයිද නැත්නම් ලේසියිද, මම ආවා අලුතම ඒගොල්ලන් වැඩ කරන්න දුන්නද නැත්නම් ට්‍රේනින් එකක් දුන්නද, ඔය දේවල් එක්ක මම මගේ තියෙන මගේ ජපනීස් මම වැඩ කරන ජපනීස් රියෝකන් එකේ වීඩියෝ එක්ක මම කතා කරන්න ඊළඟ වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම සමුගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින්. ඉතින් හැමෝටම මම සුබ පතනවා ජපානයට එන්න බලාපොරොත්තු වෙමින් SSW වලින් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලගේ හීන ඔයාලගේ බලාපොරොත්තු ඉක්මනටම ඉෂ්ට වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. හැමෝටම ලස්සන අනාගතයකට සුබ පතනවා. එහෙනම් ගිහින් එන්න.